සුබ පැතුම්. අද අපේ මේ සාකච්ඡාවට විශේෂ හේතුවක් තියෙනවා. සචින් ජේ කර්ණික් මහතාගේ ඉල්ලීමක් අනුව තමයි අපි අද මේ මාතෘකාව තෝරගත්තේ. ඇත්තරම. එතුමාගේ ස්වාමිනාරායණ ආධ්‍යාත්මික දේශනා මාලාවක කොටස් දෙකක් ඇසුරින් වචනාමෘත ගැන කතා කරන්න නේද? හරියටම හරි. වචනාමෘත කියන ඒ සුවිශේෂී ග්‍රන්ථය ගැන අපි අද ටිකක් ගැඹුරින් කතා කරමු. අපේ අරමුණ ඉතින් මේ මූලාශ්‍රවල තියෙන අදහස් විමසා බලන ගමන් අර ප්‍රධාන සංකල්ප ටික පැහැදිලි කරගන්න එක. ඒක හරිම වැදගත්. මොකද වචනාමෘත කියන්නේ නිකම්ම පොතක් නෙවෙයි, හරිම ගැඹුරු ආධ්‍යාත්මික මඟ පෙන්වීමක්. ඔව්. ඉතින් සචින් කර්ණික් මහතාගේ දේශනා ඇසුරින් ඒකේ හරය ගවේෂණය කරන්න ලැබීමත් හොඳ අවස්ථාවක්. ඒවනම් අප මුලින්ම පටන් ගමුද අර නමේ තේරුමෙන්ම වචනාමෘත. බොහොම හොඳයි. ඒකෙම ලොකු ඉඟියක් ලැබෙනවා. මොකක්ද ඒ තේරුම? වචනාමෘත. ඒක හැදිලා තියෙන වචන දෙකකින්. වචන සහ අමෘත. වචන සහ අමෘත. වචන කියන්නේ ඉතින් වචන වාක්‍ය, අමෘත කියන්නේ අමරණීයත්වය දෙන ඒ දිව්‍ය පැණිය වගේ අමරණීය දෙයක්. ඒ කියන්නේ අමරණීය වචන. හරියටම හරි. අමරණීය වචන නැත්තම් දිව්‍යමය වචන. මේවා භගවාන් ශ්‍රී ස්වාමිනාරායණ. එහෙමත් නැත්තම් සහජානන්ද ස්වාමී. එතුමාගේ දේශනා. එතුමා වසර ගණනාවක් තිස්සේ දේශනා කරපු වචන. මේවට තව නමක් කියනවා පරාවාණී කියලා. පරාවාණී. ඒ කියන්නේ උත්තරීතර දිව්‍යමය වාක්‍ය කියන අර්ථය. එතකොට මේක නිකම්ම දේශනා එකතුවක් කියනවට වඩා ලොකු වටිනාකමක් තියෙනවා වගේ නේද? අනිවාර්යෙන්ම. නිකම් එකතුවක් නෙවෙයි මේක. සහජානන්ද ස්වාමී අවුරුදු 10ක් විතර කරපු දේශනා දහස් ගාණකින්. අවුරුදු 10ක්. දහස් ගාණක් දේශනාවලින් අර හරිම සුවිශේෂී දවස් 272ක්. නැත්තම් සමහර අනුවාදවල 273ක දේශනා. ඒවා හරිම පරිස්සමෙන් තෝරගෙන සංස්කරණය කරලා හදපු ග්‍රන්ථයක්. ඒ නිසා හැම වචනයක්ම වටිනවා. ඔබ කිව්වත් දවස් 272ක් හෝ 273ක් කියලා. ඒ මොකද? අනුවාද දෙකක් තියෙනවද? ඔව්. අනුවාද දෙකක් තියෙනවා. ඒකට හේතුව තමයි ස්වාමිනාරායණ සම්ප්‍රදායේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථාන දෙකක් තියෙන එක. මධ්‍යස්ථාන දෙකක්. ගාදී කියලා තමයි කියන්නේ. එකක් වඩ්තාල්, අනික අහමදාබාද්. වඩ්තාල් සහ අහමදාබාද්. වඩ්තාල් ගාදියෙන් එන වචනාමෘතයේ දේශනා 262යි තියෙන්නේ. අහමදාබාද් ගාදියෙන්, ඒ කියන්නේ නර නාරායන් දේවපිටියෙන් එන එකේ දේශනා 273ක් තියෙනවා. අමතර 11ක්. අර අමතර දේශනා 11 අහමදාබාද් වලදී කරපුවා කියලා තමයි සැලකින්නේ. ඉතින් මේ ගැන මතභේදයක් වගේ දෙයක් තියෙනවද සම්ප්‍රදායන් අතරේ? මතභේදයක්ම නෙවෙයි, ඒත් පොඩි වෙනස් පිළිගැනීමක් තියෙනවා. වඩ්තාල් සම්ප්‍රදායේ අය වැඩියෙන් පිළිගන්නේ අර 262. BAPS වගේ සමහර සංවිධාන අර අමතර 11 වදාරාණා වචනාමෘත, ඒ කියන්නේ අමතර වචනාමෘත කියලා එකටම එකතු කරලා තියෙනවා. පොතේ අගට නෙවෙයි. නෑ, එකටම දාලා. හැබැයි අහමදාබාද් සම්ප්‍රදායේ අය 273ම පිළිගන්නවා. හරි. ඒත් වැදගත්ම දේ තමයි අර මූලික දේශනා 263ක් දෙනවනේ. ඒකේ අන්තර්ගතය ගැන නම් හැමෝම එකඟයි, ඒක සමානයි. ඒක හොඳයි. සචින් කර්ණික් මහතාත් කියනවා අර අමතර 11ත් හරිම වටිනා ගැඹුරු කරඬු කියලා. ඉතින් අනුවාද දෙකක් තිබුණට ලොකු ප්‍රශ්නයක් නෑ හරය පැත්තින්. ඒ පැහැදිලි කිරීම හොඳයි. එමනම් අපි දැන් යමුද මේ අමෘත වචන දේශනා කරපු කෙනා ගැන. සහජානන්ද ස්වාමී. එතුමා කවුද? සහජානන්ද ස්වාමී. එතුමා මේ ලෝකේ මනුෂ්‍ය ශරීරයකින් හිටිය අවුරුදු 49ක් විතරයි. ඒක ටිකක් කෙටි කාලයක් වගේ. සාපේක්ෂව කෙටි කාලයක්. ඒ කාලේ කරපු බලපෑම නම් අතිවිශාලයි. එතුමාගේ ජීවිතේ ප්‍රධාන කොටස් 3කට බෙදන්න පුළුවන්. කොටස් 3කට? පළවෙනි එක තමයි උපතේ ඉඳන් වයස 11 වෙනකන්. ඒක ඝනශ්‍යාම් චරිතය කියලා කියනවා. ඝනශ්‍යාම්. ඒ එතුමාගේ මුල් නමද? හරියටම හරි ඝනශ්‍යාම් පාණ්ඩේ. උත්තර ප්‍රදේශවල චපෙයියා කියන ගමේ තමයි ඉපදුනේ. සර්වරියා බ්‍රාහ්මණ පවුලක. තාත්තා ධර්මදේව්, අම්මා භක්ති මාතා. ඉතින් වයස 11 කියන්නේ හරිම පොඩි කාලයක්. එච්චර පොඩි කාලෙදිම ආධ්‍යාත්මික ගමනක් පටන් ගත්තේ කොහොමද? සාමාන්‍ය දෙයක් නෙවෙයිනේ. ඔන්න ඔතන තමයි හරිම විශේෂ කාරණය තියෙන්නේ. සචින් කර්ණික් මහතාත් මේක එතුමාගේ දේශනාවල ගොඩක් අවධාරණය කරනවා. සාජානන්ද ස්වාමී වචනාමෘතයේම අර ගඩා ප්‍රථම 8යි කියන කොටසේ පැහැදිලිවම කියලා තියෙනවා එතුමා මව් කුසට එන්නත් කලින් ඉඳලම පූර්ණ ආත්ම අවබෝධයෙන් හිටියා කියලා. මව් කුසට එන්නත් කලින්.
ඒ කියන්නේ එතුමා තමන්ව දැක්කේ සාමාන්‍ය කෙනෙක් විදියට නෙවෙයි. එතුමා තමන්ව හැඳින්නුවේ අනාදි මුක්ත කෙනෙක් කියලා. අනාදි මුක්ත. ඒක ටිකක් අලුත් වචනයක් වගේ. මොකන්ද මේ සංකල්පය? තව ටිකක් විස්තර කරන්න පුළුවන්ද? අනාදි කියන්නේ ආරම්භයක් නෑ කියන එක. සදාකාලික. අතීතේ කොහෙවත් පටන් ගන්නවක් හොයාගන්න බෑ. ආරම්භයක් නැති. මුක්ත කියන්නේ නිදහස් වුණු, බැඳීම් වලින් මිදුණු, විමුක්තිය ලැබපු කියන එක. එතකොට අනාදි මුක්ත කියන්නේ අනාදිමත් කාලෙක ඉඳලම කවදාවත් මේ භෞතික ලෝකයේ මායාවටවත්, කර්මයටවත් බැඳිලා නැතුව සදාකාලිකවම නිදහස් වෙලා ඉන්න ආත්මයක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන ජීවාත්ම වලින් වෙනස්. සම්පූර්ණයෙන්ම වෙනස්. කොහොමද මේ වෙනස හරියටම? දැන් සාමාන්‍ය ජීවාත්මයක් මේ ලෝකෙ ඉපදෙන්නේ කාරණ ශරීරයක් කියලා එකක් නිසා. ඒ කියන්නේ මූලික අවිද්‍යාව, මායාව. කාරණ ශරීරය, causal body. ඒක තමයි. ඒක නිසා තමයි ආසාවල් එන්නේ, කර්ම එකතු වෙන්නේ, ආයයි ඉපදෙන්නේ, සංසාරේ කැරකෙන්නේ. හරි. ඒත් අනාදි මුක්තයන්ට ඔය කාරණ ශරීරින් නෑ. එයාලා කවදාවත් මායාවට බැඳිලා නෑ. එයාලා මේ ලෝකෙට එන්නේ කර්මයක් නිසා නෙවෙයි, පරමාත්මගේ. ඒ කියන්නේ උත්තරීතර දෙවියන්ගේ විශේෂ කරුණාවකින්, කෘපාවෙන්. එයාලගේ ඇත්ත පැවැත්ම තියෙන්නේ මේ භෞතික ප්‍රകൃති ලෝකයෙන් එහා, සංසාර චක්‍රයෙන් එහා, දිව්‍යමය තලයක. ඒ නිසා එයාලගේ අර මුක්ත භාවයේ නිදහස කවදාවත් නැති වෙන්නේ නැහැ. කවදාවත් නැති වෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි එයාලා තමන්ගේ ඇත්ත දිව්‍යමය ස්වභාවය තියෙනවනේ. ඒ ආත්ම භාවය විස්මෘති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අමතක කරන්නේ නැහැ. තත්පරයකටවත්. නිතරම ස්මෘති තියෙනවා. ඒ කියන්නේ සිහිය, අවබෝධය. අර සචින් කාර්නික් මහතාගේ දේශනේ තිබ Zoom උදාහරණේ මතක් වෙනවා. හරියට මේකට හොඳටම ගැලපෙනව නේද? ඒකෙන් ලේසියෙන් තේරෙනවා. Zoom එකේ අපේ රූපය පෙනුනට අපි දන්නෝනේ අපි ඇත්තටම ඉන්නේ තිරේ නෙවෙයි තිරෙන් එහා කියලා. අන්න ඒ වගේ තමයි අනාදි මුක්ත කෙනෙක් මේ මනුස්ස ශරීරය අරගෙන ලෝකේ වැඩ කළත් එයා නිතරම දන්නවා එයාගේ ඇත්ත ස්වરૂපය ගැන. ශරීරය කියන්නේ නිකන් తాවකාලිකව පාවිච්චි කරන දෙයක් විතරයි. හරිම පැහැදිලි. එහෙමනම් එයි මේ වගේ උසස් සදාකාලිකවම නිදහස් ආත්ම මේ දුක් විඳින මායාවෙන් පිරුණු ලෝකෙට එන්නේ. මොකක්ද ඒකේ තේරුම? ඒකට හේතු කීපයක්ම කියනවා. එකක් තමයි මේ සංසාරේ දුක් විඳින අනිත් ජීවින් ගැන තියෙන අසීමිත කරුණාව. එයාලව මුදව ගන්න තියෙන ආසාව. අනුකම්පාව. එයාලට විමුක්ති මාර්ගය පෙන්වන්න උදව් කරන්න. අනික හේතුව තමයි පරමාත්මගේ කන දෙවියන්ගේ අනක් පරිදින එක. ලෝකේ යම් කාර්යයක් කරන්න ධර්මයේ පිහිටවන්න. හරි. තව ටිකක් සංකීර්ණ කාරණයක් ගැනත් කියවෙනවා. ඒ තමයි සමහර මුක්තයන්ට මහා කාරණ ශරීරයක් තියෙන්න පුළුවන් කියන එක. මහා කාරණ ශරීරය? ඒකෙදිත් ආසාවක් තියෙනවා. ඒත් ඒකර ලෞකික ආසාවක් නෙවෙයි. ඒක හරියට අනිත් ජීවින්ව මේ දුකින් මුදව ගන්නම තියෙන හරිම ප්‍රබල ආසාවක්. එහෙම නැත්නම් මේ විශ්වය හැදෙන හැටි, ක්‍රියාත්මක වෙන හැටි බලන්න තියෙන ලොකු කුතුහලයක් වගේ උසස් දෙයක්. එහෙමනේ අවදානමක් තියෙනවද මේ මායාවේ බලපෑම කොහොමද යායට? අවදානමක් තියෙනවා. සචින් කාර්නික් මහතත් ඒක කියනවා. සහජානන්ද ස්වාමි වචනාමෘතයේම කියලා තියෙනවා. මුක්තානන්ද ස්වාමී, ගෝපාලානන්ද ස්වාමී වගේ හරිම ඉහළ තලවල හිටපු පරමහංස තත්ත්වයට පත්තුණු උත්තමයෝ පවා මේ ලෝකෙට ආවම අර මායාවේ බලපෑමට අහු වෙන්න පුළුවන් කියලා පොඩි හරියටක් තියෙනවා. ඇත්තද? එහෙම වුණත් ටික ටික අර ඇත්ත අවබෝධය අමතක වෙලා ජඩ සමඥා කියලා තත්වයකට පවා වැටෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ හරියට ගලක් වගේ අජීවිතයක හිත හිර වෙනෝ වගේ. බයනකයි වගේ. මායාව ඒතරම් සූක්ෂමමයි බලවත්. ඒකයි ඇත්ත උත්තමයෝ නිතරම අර ස්මෘතියක, ඒ කියන්නේ තමන්ගේ ඇත්ත ස්වභාවය පිළිබඳ සිහිය හරිම සවිඥානිකව රැක ගන්න උත්සාහ කරන්නේ. එතකොට අර බෝධිසත්ව සංකල්පය ගැන සමහරු කියනෝනේ අනුන් විනුවෙන් නිවන් යන එක පමා කරනවා කියලා. ඒකට ටිකක් සමානද මේක? යම් සමානකමක් පේන්න පුළුවන්. ඒත් සචින් කාර්නික් මහතාට අනුව මේ මහා කාරණ ශරීරය කියන එක සමහර වෙලාවට ඊටත් වඩා වෙනස් නැත්නම් පහළ මට්ටමක් වෙන්නත් පුළුවන්. ඒත් අර අනාදි මුක්ත කෙනෙක්ගේ නියත ලක්ෂණය තමයි ශරීරයක් අරගෙන මේ ලෝකෙ මොන සෙල්ලමක් ලීලාවක් කළත් Taman කවුද කියන එක ස්මෘතිය
තත්පරයකටවත් අමතක වෙන්නේ විස්මෘති නැති එක. ඒක තමයි ප්‍රධානම දේ. හරි. අනාදිමුක්ත සංකල්පය දැන් පැහැදිලි. එහෙනම් අපි බලමු සහජානන්ද ස්වාමීගේ ජීවිතයේ ඊළ ගදියර. වයස 11න් පස්සේ මොකද උනේ? වයස 11 ඉඳන් අවුරුදු 18ක් විතර වෙනකම් කාලය තමයි නීලකණ්ඨ චරිතය කියන්නේ. නීලකණ්ඨ. ඔව්. මේ කාලේ තමයි එතුමා ගෙදර සම්පූර්ණයෙන්ම අතෑරලා නීලකණ්ඨ වර්ණි කියන නම අරගෙන නම වෙනස් කරගත්තා. පයින්ම තනියම ඉන්දියාව පුරාම තියෙන පූජනීය ස්ථානවල, පන්සල්වල, ආශ්‍රමවල වගේම හරිම දුෂ්කර කෑලනල අවුරුදු ගාණක් ඇවිද්දා. අවුරුදු ගාණක්. ඔව්. මේ ගමන ඉවර වෙලකොට ඉතුමා අර අෂ්ටාංග යෝගය තියෙනවනේ. පතංජලි මුනිවරයාගේ. ඔව්. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රගුණ කරපු හරිම දරුණු තපස් රකින්න දක්ෂම යෝගියෙක් වෙලා හිටියා. මේ තරම් තරුණ වයසකදී මේ වගේ ගමනක් ගියේ මොන අරමුණකින්ද? ප්‍රධානම අරමුණ වුණේ ආත්‍යන්තික ධර්මය කියන එක, තමන්ගේ ජීවිතේන්ම පෙන්නන එක සහ ලෝකයේ ඒක පිහිටුවන එක. ආත්‍යන්තික ධර්මය ඒ මොකක්ද? ඒක කොටස් 4ක එකතුවක්. ධර්මය ඒ කියන්නේ හරි හැසිරීම, සදාචාරය, ඥානය ඒ කියන්නේ ඇත්ත දැනුම, ප්‍රඥාව, වෛරාග්‍ය ඒ කියන්නේ අත්තරීම, බැඳීම් නැතිකම සහ භක්තිය ඒ කියන්නේ දෙවියන් කෙරෙහි තියෙන ආදරය, භක්තිය. ධර්ම, ඥාන, වෛරාග්‍ය, භක්ති. මේ 4ව එකට තියෙන්න ඕනේ. ඒක තමයි ආත්‍යන්තික ධර්මය. මේකට එතුමාගේ අර බ්‍රහ්මචාර්යාව ඒ කියන්නේ කායික ශක්තිය, ඕජස් කියන අධ්‍යාත්මික ශක්තියක් කරන එක හරිම වැදගත් වුණා. එතකොට බාහිරව පවා එතුමා මේක නිරූපණය කළාද? ඔව්. එතුමා ඇඳන් හිටපු අර හරිම සරල කෝපීනය, අර ලැජ්ජා වස්ත්‍රය. අතේ තිබුණු අර ශුද්ධ ලියවිලි වල සාරය ලියපු පොඩි පොත, ගුටිකෝ, වන්දනා කරපු ශාලිග්‍රාම ගල මේ ඔක්කොම අර ආත්‍යන්තික ධර්මයේ සංකේත වෙනවා. මේ ජීවිතේ තමයි පරම වෛරාග්‍යය කියන්නේ. ඒ කියන්නේ ඇඟ ගැනවත් හිතන්නේ නැති තරම් අත්හැරීමක්. ඒකේ උපරිමය. ඒ කියන්නේ අර කලින් කතා කරපු ස්මෘති එක. ඒ කියන්නේ ආත්මභාවය අමතක නොවීම තියාගන්නත් අර මායාවෙන් බේරෙන්නත් මේ වෛරාග්‍යය උදව් වුණා කියන්න පුළුවන්ද? අනිවාර්යෙන් මේ දෙක අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මෙවගේ උග්‍ර තපසක්, වෛරාග්‍යයක් නැතුව අර උසස් තත්ත්වයේ මේ භෞතික ලෝකෙ තියාගන්න අමාරුයි. ඒක නිතරම තියෙන සටනක්. මේ දිග ගමනින් පස්සේ කොහොමද එතුමා ගුජරාටට එන්නේ? අවුරුදු ගාණක් මේ විදියට ඇවිදලා නීලකණ්ඨ වර්ණේ අන්තිමට යනවා ගුජරාට් වල ලෝජ් කියලා ගමකට. ලෝජ්. ඔව්. එතනදී තමයි එතුමාට රාමානන්ද ස්වාමී කියලා ප්‍රසිද්ධ ගුරුවරයෙක්ගේ ශිෂ්‍ය හාමුදුරුවෝවලයක් හම්බ වෙන්නේ. මුක්තානන්ද ස්වාමී යම. ඔව්. අර පස්ලේ වචනාමෘත සංස්කරණය කරපු අයගෙන් කෙනෙක්. ඔව්. එයාලා මේ තරුණ තේජස් තියෙන යෝගිව දැකලා පොදම වෙනවා. ඊට පස්සේ ලියුම් 3ක් හුවමාරු වෙනවා නීලකණ්ඨ වර්ණී රාමානන්ද ස්වාමී අතර. ලියුම් 3ක්. ඔව්. ඒකෙන් පස්සේ රාමානන්ද ස්වාමී තේරුම් ගන්නා මේ කවුද කියලා ඇවිත් හම්බ වෙලා දීක්ෂාව දෙනවා. දීක්ෂාව දෙනවා. ඔව්. එතකොට තමයි සහජානන්ද ස්වාමී කියන නමයි නාරායන මුනි කියන නමයි ලැබෙන්නේ. එතනදී තමයි ඒ නම ලැබෙන්නේ. ඔව්. ඊට පස්සේ ටිකක් කාලෙකින් රාමානන්ද ස්වාමී සහජානන්ද ස්වාමීව තමන්ගේ සම්ප්‍රදායේ නායකයා කරනවා. ඒක උද්ධව සම්ප්‍රදාය කියලා තමයි හැඳින්වන්නේ. නායකයා කරනවා. එතකොට වචනාමෘත දේශනා පටන් ගන්න ඊට පස්සේද? ඔව්. ගොඩක් දුරට මේ නායකත්ව කාලය තමයි මේ දේශනා වෙන්නේ. වචනාමෘත කියන්නේ අර කිව්වා වගේ සම්බාධ ග්‍රන්ථයක්. ඒ කියන්නේ සංවාදයක්. ප්‍රශ්න උත්තර. මේවා නිකම්ම කරපුවා නෙවෙයි. ගොඩක් වෙලාවට කීර්තන කියනකොට, භක්තිගී එහෙම නැත්නම් කතා කරනකොට. කතා. යෙමෙනුත් කරුණ එකතු කරනවා. එහෙමයි මේ දේශනා උනේ. ඒක හරිම රසවත් ක්‍රමයක් නේ. නිකම් දේශනාවක් වගේ නෙවෙයි ජීවමාන සාකච්ඡාවක් වගේ. ඒ කියන්නේ මේක නිකම් පරණ දේවල් ආයේ කියන එකක් නෙවෙයි අලුත් දෙයක් තියෙනවා. හරියටම. ඒක තමයි වචනාමෘතයේ තවත් විශේෂත්වයක්. ඒකේ අර පරණ ශාස්ත්‍රවල හරය තියෙනවා තමයි. ඒත් ඊට එහා ගියපු සහජානන්ද ස්වාමීගේම අද්විතීය අවබෝධය අත්දැකීම් එකතු වෙලා තියෙනවා. එතුමා පරණ ශාස්ත්‍රවලට ගරු කරනවා. ඒත් ඒකත් පහු කරලා යන ගැඹුරු දැක්මක් අලුත් විග්‍රහයක් එකතු කළා. උදාහරණයක් විදිහට අර සචින් කාණ්ඩික් මහතා කියනවා වගේ අක්ෂර බ්‍රහ්මගේ ස්වරූප දෙකක් ගැන එතුමා වචනාමෘතයේ කියන විදිය ඒක අනිත් ශාස්ත්‍රවල ඒ විදිහටම ඒ පැහැදිලිකමින්ම නැහැ කියලා කියනවා. ඒක එතුමාගේම දෙයක්. හරිම වැදගත් කරුණක් ඒක. මේ වගේ වටිනා දේශනා ඒ වෙලාවෙම ලියා ගන්න එකට ලොකු වැඩක් වෙන්නේ නැති. ඒක කලේ කවුද? ඔව් ඒක තීරණාත්මකයි. වාසනාවට හරීම සුදුසු අය හිටියා එකට. ප්‍රධාන වශයෙන් 4 දෙනෙක් ගැන කියනවා. 4 දෙනෙක්? මුක්තානන්ද ස්වාමී, ගෝපාලානන්ද ස්වාමී,
නිත්‍යානන්ද ස්වාමී, ශුකානන්ද ස්වාමී. අර මුලින් කිව්ව අයත් ඉන්නෝ. ඔව් මේ හැමෝම සංස්කෘත ශාස්ත්‍ර දන්න හරිම උසස් ආධ්‍යාත්මික තලවල හිටපු පරමහංස ආමුද්‍රවරු. එයාලා තමයි මහරජ දේශනා කරනකොටම ඒ දේවල් දහස් ගාණක් පිටු කඩා කෙඩුම්පත් වල ලියාගත්තේ. ඊට පස්සේ මේ හතර දෙනා එකතු වෙලා එළියපුවා සසඳලා මහරජගේ වචනවල හරිය පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැති විදියට. හරිම පරිස්සමෙන්. ඔව් හරිම පරිස්සමෙන් ඒ සාරියම අරගෙන තමයි වචනාමෘතය හැදුවේ. වැදගත්ම දේ හදපු පොතර සහජානන්ද ස්වාමීන්ම බලලා. එතුමාම. ඔව් එතුමාම බලලා මේ තියෙන්නේ මගේම වචන මගේම සිද්ධාන්ත කියලා අනුමත කරලා තියෙනවා. ඒකනම් ඒකේ වටිනාකම තවත් තහවුරු කරනව නේද? එකක් තමයි මේකේ අර ගීතාව, භාගවතම්, වේද, උපනිෂද් වගේ ප්‍රධාන ශාස්ත්‍ර ඔක්කොගෙම සාරය තියෙනවා කියන එක. ඒ නිසා සර්වස්ව කියලාත් කියනවා. සර්වස්ව සියලුයි සාරය. ඔව්. අනිත් එක තමයි මේක ලියලා තියෙන්නේ හරිම සරල එදිනදා ගුජරාති භාෂාවෙන්. ගමේ ගොවියෙකුට උනත් තේරෙනවා. ඒත් ඒ සරලකම ඇතුලේ මහා පඬිවරුන්ටවත් හිතාගන්න බැරි ගැඹුරු අදහස් තියෙනවා. ඒක පුදුමයි. සරල වගේම ගැඹුරුයි. හරියටම. ඒ වගේම මේකේ ආශිර්වාදයක් බලයක් තියෙනවා කියලාත් විශ්වාසයක් තියෙනවා. කොහොමද ඒක? දිගටම භක්තියෙන් මේක කියවන කෙනාට මහරජම, ඒ කියන්නේ සහජානන්ද ස්වාමීම ඇවිත් ඒකේ අර්ථය පහදලා දෙනවා කියනවා. ඇත්තටම? ඔව්. 108 පාරක් සම්පූර්ණ පොත කියවොත් එතුමාව දකින්න ලැබෙනවා, සාක්ෂාත් දර්ශනය ලැබෙනවා කියලාත් විශ්වාසයක් තියෙනවා. ඒකනම් හරියම ප්‍රබල විශ්වාසයක්. ඒකයි ගොඩක් අය මේක පූජාසනේ තියලා වදින්නේ. නිකම් පොතක් වගේ නෙවෙයි. ඒ වගේම මේක තමයි මුලින්ම ලියවුණු ගුජරාටි ගද්දේ පොත වෙන්නත් පුළුවන් කියලාත් මතයක් තියෙනවා. ඓතිහාසික වැදගත්කමකුත් තියෙනවා. ඔව්. සචින් කාර්නික් මහතා කියන විදියට මේක අක්ෂරදාම් කියන්නේ අර දිව්‍යමය ලෝකේ ඉඳන් දුන්න දේශනාවක්. හරිම ගැඹුරුයි. එතකොට මේ පොත ලියවිලා තියෙන්නේ කාටද? කවුද ඉලක්කගත පාඨකයෝ? ඇත්තටම කිව්වොත් මේකේ තියෙන දේවල් මුළු මිනිස්ය වර්ගයාටම පොදුයි. අනිත් ශ්‍රේෂ්ඨ ආගමික පොත් වගේමයි. ඒත් විශේෂයෙන්ම මුමුක්ෂු කියලා කියන, ඒ කියන්නේ ඇත්තටම මේ සංසාරෙන් එතර වෙන්න විමුක්තිය හොයන අයට, ඒ වගේම සාධක කියලා කියන අධ්‍යාත්මික ගමනක් යන ආත්මයයි පරමාත්මයයි තේරුම් ගන්න හදන අයට තමයි මේක වැඩියෙන්ම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ පාරේ කොතන හිටියත් උදව්වක් තියෙනවා. අනිවාර්යයෙන්ම පටන් ගන්න කෙනාට, ටිකක් දුර ගිය කෙනාට, හොඳටම දියුණු කෙනාට හැමෝටම මේකෙන් මඟ පෙන්වීමක්, ගැඹුරු දැනුමක් ගන්න පුළුවන්. තාගේ ප්‍රවේශය ගැනත් පොඩ්ඩක් කියමුද? එතුමා කොහොමද මේක ඉදිරිපත් කරන්නේ? එතුමාම කියන විදිහට එතුමාගේ අරමුණ තමයි මේ ගැඹුරු විශ්වීය ඉගැන්වීම් තියනවානේ. ඒවා මොකක් හරි එක ආයතනයකට, එක සම්ප්‍රදායකට, එක නිකායකට කොටු කරන්නේ නැතුව විශ්වීය විදිහට, විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ලෝකෙටම දෙන්න. එතකොට අර වචනාමෘතයේ තියෙන ඒකාබද්ධතාවය, ඒ කියන්නේ කර්ම, ඥාන, යෝග, භක්ති ඔක්කොම එකතු වෙන හැටි. ඒ ඉන්ටිග්‍රේෂන් එක. ඒ ඉන්ටිග්‍රේෂන් එකයි, ඒ ගැඹුරු හරයයි භාෂා බාධක නැතුව හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න. බෙදීම් නැතුව ඒ ඇත්ත හරය ගන්න උදව් කරන්න එක තමයි එතුමාගේ උත්සාහය. ඒක හරිම වටිනා ප්‍රවේශයක්. හොඳයි, අද අපි ඇත්තටම ගොඩක් දේවල් කතා කළා. වචනාමෘතය කියන්නේ මොකක්ද? ඒකේ තේරුම, අනුවාද, සම්පාදනය. ඒ වගේම සහජානන්ද ස්වාමීගේ අර අනාඩි මුක්ත ස්වභාවය, එතුමාගේ ගමන, ආත්‍යන්තික ධර්මය. ඒ වගේම ග්‍රන්ථයේ තියෙන බලය, වැදගත්කම, ඒ විශ්වීය පණිවිඩය. මේ හැමදේම අපි විස්තරාත්මකව කතා කළා. ඇත්තම මට අන්තිමට කියන්න තියෙන්නේ වචනාමෘත කියන්නේ නිකන් පරණ පොතක් විතරක් නෙවෙයි. ඒක අදටත් ජීවමානයි අපිට කතා කරනවා. යථාර්ථයයි විමුක්තියයි ගැන හිතන්න, හොයන්න අපිට නිතරම ආරාධනා කරනවා. ඒක ඇත්තටම සත්‍ය හොයන්න ගමනේ පටන් ගැනීමත් එක දිගටම යන, අපව වෙනස් කරන ආධ්‍යාත්මික චාරිකාවක් වගේ. මේ කතාව අවසානයේ අහගෙන ඉන්න අයටත් පොඩි දෙයක් හිතන්න ඉතුරු කරමු නේද? හොඳ අදහසක්. සචින් කර්ණික් මහතාගේ මේ විශ්වීය ප්‍රවේශයත් එක බලනකොට අද වගේ මේ වේගවත්, ගොඩක් වෙලාවට මතුපිට දේවල් වලට හිර වුණු ලෝකයක වචනාමෘතයේ තියෙන මේ සදාතනික දේවල් අපි කොහොමද අපේ එදිනෙදා ජීවිතේ අතරම සම්බන්ධ කරගන්නේ, ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ කොහොමද? ඒ ගැන ටිකක් හිතන්න වටිනවා කියලා මට හිතෙනවා. ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් විස්තර කොටුවේ, ඒ කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සපයලා තියෙන විදුත් තැපැල් ලිපිණයෙන් සචින් ජේ කර්ණික් මහතා අමතන්න කියලා අපි කාරුණිකව මතක් කරනවා.